හැමදාමත් ඉතින් යාළුවන්ට කලින් ලෑස්තිලා වෙලාවට ආවහම අපිට වෙන හැමදාම පාරවල් ගන්න රස්තියාවේ. කැම්පස් එකක් කියලා වෙනසක් නැහැ. ඔන්න බලන්න පරක් වෙලා කිසිම ගානක් නැතුව එනවා. මේ බලන්න පොලේ යනවා වගේ එන හැටි. මේ ඉන්නේ තින්ගේ පරක් වෙලා මොඩ යාළුවා. හරිම අවුවයි. මේ යුනිවර්සිටි එකේ අපි තව ඉන්නේ මාස කිහිපයක් කියලා මතක් ඇත්තේ ඇත්තටම හරිම දුකයි. මේ තියෙන මගේ අවුට්ෆිට් එක. මේ තියෙන හොස්ටල්. මේ තියෙන යුනිවර්සිටි. මේ තියෙන රජරට. මේ අපේ ගෑන්ග් එකට අද එකතු වෙන අනිත් යාළුවා. ෂූටි ලස්සන නංගියෙක්. මේ දෙන්නම නංගිලා තමයි. මම සීනියර්, මුන් දෙන්න ජූනියර්. අපි මේ ගිනි මද්දානේ යන ගම. මේ තියන්නේ අපේ පරිපාලනය. මේක ඉස්සරහා තමයි අපි ටිකට් කරන්නේ. මේ තියෙන අපේ ලස්සන ෆෝන් එක. ඉතින් මලක් දෙන්න කවුරුත් නැහැ. අපි කඩාගත්තොත් තමයි මලක්. මේ තියෙන්නේ අන්තිම හදපු මේ ටෙක්නොලොජි ෆැකල්ටි එකේ එක කොටසක් මෙතෙන්ට පේනවා. දකුණු ආසියාවේ ලොකුම ටෙක්නොලොජි ෆැකල්ටි එක අපේ කැම්පස් එකේ තියෙන්නේ. රජරට යුනිවර්සිටි එකේ. මේ ඉන්නේ මාත් එක්ක අප ගොන්නාම්බ දෙන්න. ෆැකල්ටි එකේ තියෙන 7ට ළමයි කිලෝමීටර්ස් ගාණක් ගෙනියව යන්න ඕනේ. මේ ඇවිල්ලා කර වෙලා සුන්බුන් වෙලා ඉන්නේ. ආර දෙකල් තියනද මොර ඉන්න මමත පෙන්නන්න. මේ තියන්නේ මොර ගහක්. මේ මම ඉන්නේ මොර ගහක් යට. ඉන්න මොර ගෙඩි පෙන්නන්න. මේ තියන්නේ මොර ගෙඩි. චූඩි ගෙඩි තියෙනවා. ඒ තමයි මොර ගෙඩි. මේ පැත්ත දුෂ්කරයි. මුලින් නම් ආසාවක් තිබුණේ කැම්පස් එකේ නැත්තම කතාව. ඒ වුණාට කැම්පස් එකට ආවට පස්සේ කොච්චර දුෂ්කර වුණත් ඒ තියෙන ගැමි බවත් එක්ක ගම්වල තියෙන සුන්දරත්වය කටුක වුණාට පළතුරු දියුල් මේ තියෙන දියුල් ගස්. එතකොට දියුල් කාරයට මේ වගේ දියුල් ගොඩක් පිරෙනවා. ඒක මම පෞද්ගලිකව කෑගල්ලෙන්. එතකොට අපේ පැතිවල දියුල් කන්නේ සල්ලි වලට. ඉතින් මෙහි ආවම නිකන් කන්න පුළුවන්. මේ තියෙන මගේ ෆැකල්ටි එක ෆැකල්ටි of social sciences and humanities. එහෙනම් බලන්න අපේ ෆැකල්ටි එකට යන්න තියෙන අර පාරේ. අපි යන්නේ ෂෝට් කට් එකකින්. හරිම සුන්දරයි. වහින කාලෙදම හරිම ලස්සනයි. ඉතින් වලට මට මං ගැන කියන්න බැරි වුණා. මම සංසාර ධර්මරත්න. මම රජරට යුනිවර්සිටි එකේ third year student කෙනෙක් විදිහට ඉගෙන ගන්නවා. මගේ ෆැකල්ටි එක social faculty එක social sciences. මම කරන්නේ econ special degree එකක් 4 year degree එකක්. මම දැනට third year student කෙනෙක් විදිහට මගේ ස්ටඩීස් කරගෙන යනවා. ඉතින් අපේ වලට යන්න මෙතනින් මම ෆ්‍රී වෙලාවක වලට වලට ගිහිල්ලා පෙන්නන්න. මම ඉක්මනට පෙන්නන්න. අද මම දාලා මේ තියන්නේ අපේ වල. බලන්න කොච්චර ලස්සනද කියලා. මෙතන තමයි අපි මොන හරි ෆන්ක්ෂන්ස් තියෙනකොට එතන පර්ෆෝම් කරන්න මෙතන තමයි බලන්න. මෙතන හවුස් එක හරිම ලස්සනයි. අර දෙන්න යන නිසාම ඉක්මනට යන්න. හරිම කටුකයි. ඒ සුන්දරයි. කට්ටක් කන්න බෑ ජීවිතේ ගොඩ යන්නනේ. අම්මලාගේ අහිංසක හිණ වෙනුවෙන් අපේ ජීවිත අපි ගොඩ දා ගන්න ඕනේ නේද? Hi guys. Say hi. Hi.
අපේ ගෑන් එකට අලුත් කෙනෙක් අද එකතු වුණා. say hi පවනි. අපි දැන් ඩිපාර්ට්මන්ට් හෙඩ් හම්බෙලා මට වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඇසෝසියේෂන් එකේ වැඩි කතා කරලා ෂූස් එකක් දීලා එන්න ගමු. කුඩ බලන්න. පිළවෙක් ඉන්නා ගහ උඩ. අම්මට සිරි. දැන් ගියා. හොරිලා. මේ ඉන්න රිලවෙක්. අන්න රිලව. මේ ඉන්නේ ගාල්ල රිලවෙක්. මේ තියෙන්නේ දංගෙඩි. ඔය කුඩේ අල්ලගෙන දාන්න ගියා. හරි කියන්න දන් කාලා නැති කට්ටිය. ඇත්තට මේකේ එහෙම කහට රහයි. කහට රහයි. කියන්න වයි කමෙන්ට්. නිකන් කහට වගේ නිකන් සාදික්කත් වගේ එහෙම ලොකු රහක් නෑ. බලාපොරොත්තු වුණා වගේ දෙයක් නෑ. ලොකු වාව් එකක් නැද්ද ඔයාට? මේ බලන්න අපේ රජරට අහසේ ලස්සන. අපි මේ ආසේ යන්නේ අහස වගේද මේ නිදහසේ පියාඹන කුරුල්ලෝ. රජරට කියලා හැමෝම වේලි කලා පිටුවට මේ බලන්න අපේ කැම්පස් එකේ කොච්චර හේවන කොච්චර ලස්සනද කියලා. මෙතන තියෙන මැනේජ්මන්ට් ෆැකල්ටි එක. මෙතනින් යන්නේ. මෙතනින් සෝෂල් සයන්සස්. මෙතන අපේ එක්සෑම් හෝල් එකට. මෙතනින් තමයි අපි එන්ට්‍රන්ස් එකේ ඉඳන් එන්නේ. මේන් ලයිබ්‍රරි එක. එතකොට අපි සාමාන්‍ය මෙතන මේ තියෙන අපේ මේන් ලයිබ්‍රරි එක. අපේ යුනිවර්සිටි එකේ ලයිබ්‍රරි එකට ආව කාලයක් මතක නෑ ගයිස් හැබැයි. අදත් ඔප් Hi පවනි. hi. පවනිගේ YouTube channel එකක් තියෙනවා. මොකද්ද පවනි? සුදීරා. යා ඒකත් subscribe කරන්න. අර පේන අපේ ටෙක්නොලොජි ෆැකල්ටි එක. ඒක අපේ පරිපාලනේ. ඇඩ්මින්. මෙතනින් හස ගන්න. මේ හැම දෙයකම අපේ සංස්කෘතික වචන තියෙනවා මේ දේවල් එළියට දෙන්න. ඒකේ සුන්දරත්වය ඇවිල්ලාම තමයි බලන්නේ. අපේ මේන් කැන්ටීන් එක. ගයිස් අපි ආව ලන්ච් එක ගන්න. අපේ යුනිවර්සිටි එක ළඟ තියෙන කැෆේ එකකට. මේ තියෙන කැෆේ එක. say hi පවනි. අපි ගත්ත ප්‍රොන්ස් ෆ්‍රයිස් එක. ඒකට පාන්කල මසලා. Okay. එහෙනම් guys අපි අදට vlog එක ඉවර කරනවා. බලන්න මේ ලස්සන ළමයි eyebrows හදලා. say bye. bye. ඊළඟ vlog එකෙන් හම්බෙමු. hi guys.
ඉවරයි කිව්වට ඉවරම නැහැ. හොස්ටල් ඇවිල්ලා වොෂ් එකක් දාලා මම දැන් මගේ යාළුවත් එක්ක යනවා හවසට ප්ලේන් ටිකක් ගන්න. මේ බලන්න ඉර බහින ලස්සන. Hi guys, good morning. ඉතින් අපේ නිවාඩු දවසේ දැන් ලොන් වීකන්ඩ් එකනේ. අපි හැබැයි ගෙදර ගියෙත් නැහැ. අද අපේ යාළුවෝ දෙන්නෙක්ගේ රූම් එකේ බර්ත්ඩේ එක. ඒ නිසා ඉතින් අපි පොඩ්ඩක් එළියට ආවා. මුලින්ම ආවා එළබුචුන් එකට කෑම කන්න. උදේ කියලා කිව්වට ඉතින් උදේ මන්දේ දැන් දවල්ට ළඟයි. මම ගත්තා පෙනියම් එකයි, කිරිබත් එකයි, ජූස් එකයි. අපි ඉතින් හෙල්දි විදියට ඉන්න මිනිස්සුනේ. මම vlog එක ඉතර ටිකක් කන්ටිනියු කරගෙන යන්න. ටිකටම බලන්න. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවෝ, මේ ඉන්නේ අනු, මේ ඉන්නේ දුෂි, මේ ඉන්නේ තිලි, and මේ ඉන්නේ තාක්ෂි. අද මෙයාලත් එක්ක තමයි කෑම කන්න ආවේ. අද මෙන්න මේ මෝඩ යාළුවෝ දෙන්නගේ තමයි බර්ත්ඩේ එක තියෙන්නේ. Hi guys, එතකොට මේ තියෙන අපේ ටෙක්නොලොජි ෆැකල්ටි එක. මේක ළඟදී තමයි දියුනේ. මම දන්න තරමේ දකුණු ආසියාවේ තියෙන ලොකුම ටෙක්නොලොජි ෆැකල්ටි එක තමයි අපේ යුනිවර්සිටි එකේ තියෙන්නේ, රජරට යුනිවර්සිටි එකේ. ඔයාලත් දවසක යන ගමන් උනත් පාරදී දැකි ලොකු බිල්ඩින්ග්ස් ප්‍රමාණයක් හදලා තියෙනවා, ළමයින්ට ෆැසිලිටිස් ගොඩක් තියෙනවා. ඒව තමයි ඇවිල්ලා බලන්න අපේ කැම්පස් එකේ දවසක. මම අදට ගිහිල්ලා එන්නම්. ඊළඟ බ්ලොග් එකේදී ආයෙ හම්බෙමු. හැමෝම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. हम तेरे बिन अब रह नहीं सकते, तेरे बिना क्या वजूद मेरा. हम तेरे बिन अब रह नहीं सकते, तेरे बिना क्या वजूद मेरा. तुझसे